පොඩි කෑම කරේද මන්ද තාම තියෙන ඔහෙ තියෙනවද තව මම පේක බයි නම් කන්න ඕනේ නෑ උට කන්න හම්බෙන කෑග හා මෙච්චර බඩල් ගියන්ට නැතුව හෙලෝ ඒක මැද්දට තියාගන්න. ඔව් අපි හිතුවේ නෑනේ මෙච්චර මොකද කට්ටිය උඩට ඔව් කියන්න 89ක් වතුර කොයි. වීඩියෝ කෝල් එකක් ගනින්කෝ. මොනවද දවස් දෙකයි රැය දෙකම වහින්න. අර දෙන්න. ඔව් මේ වතුර දාලා මේ අපි යනවා මේ අපි හතරක් මෙහෙම කෑම ගේන්න. බෝට්ටුව උඩ. බොරු මගේ නෑ මේ කෑම වගේක් කරන් යනවා මේ පන්සලක හාමුදුරුව වගේකට. හාමුදුරුව උස්සගෙන ආයි. නෑ අපි කතාවේ නෑ. මම පෙරේද පළමු ගහලා කොල්ලයා. ආවිදර සායනයක් තිබ්බ අපි. මේ ඔරුවක් උඩ ඉන්නේ. තෙල් ගාල් සාතු කරලා ගියා හිල්ල. ඔව්. හාමුදුරුවෝ. ඔරුවක් උඩ ඉන්නේ. හෙලෝ. ඔව්. වතුර වැඩි වෙනා නේ හවස් වෙනකොට. අර සංගල පැත්ත දානවා බාන්න පාරකට දානවා හවස් වෙනකොට. ඒක අර වෙන දාන මවුස් එකේ ලක්ෂපාන ඔය ලබු වගේ. ඒකෙන්නේ සීරු ටික වාගෙන මේ ගෙනියනකම මාත් මේ යනකම දැන් මේ කල්වෝගල බෝට්ටුවක. ඔව්. දඟලන්න එපා. දඟලන්න එපා ඈ. දඟලන්න එපා. හරි. ඕවන්ඩින් දැන් මේ හරිය. මේ ටිකක් අරගෙන. ඔව්. හරි මම ඇවිල්ලා කෝල් එකක් දෙන්නම් මේ මට තාම ලෝඩ් එක වැඩි මේක බර මෙතන 40ක් නේ. සම්දිනා විතර බං බලහන්කෝ. අම්මා ඔය තාත්තා කියාගෙන මේ බූරුව ගෙදෙට්ට වෙලා ඉඳලානේ. හෙලෝ එහෙනුත් යටේලා මෙහෙනුත් යටේලා. වතුර දාලා. තව වැඩි වෙනවා මිසක් අපේ ඔරුවේ ඉන්නේ. එතන කොහමරි යන්නත් ඕන. ඔරුවක ඉන්නේ. මේ කොහමරි ඔරුවකාරී මොකේකාරී නැත්නම් එතෙන්ට ගිහලා පණිවිඩයක් ගන්න ඕනේ මේව ගෙදර ඉන්නවා කියන්නේ. අංගල් මේ දානයක් කරන් යනවා. අතන මෙහා ඉඳන්ම වතුර දාලා බෑ. අයියලා බලන්න. පොට්ටා. ඊගාවතේ ගම්ම වතුර ගන්න දෙන්නේ. හාමුදුරුවෝ මචං එතන හාමුදුරුවන්ගේ හොස්පිටල් එකක් වගේ සීන් එකක් තියෙන්නේ මේ අසනීප වෙච්ච හාමුදුරුවෝ ඉන්නේ. අර ලයිට් එක අපි දාන දෙක තුනක් මෙතෙන්ට දුන්නා. ඒක ස්විච් එක යට දැන් ඒ හාමුදුරුවන්ට අඳින්න මේ අර සිවුරු එමත් නැහැ කියලා උදේ කෝල් කරා. ඊට පස්සේ කොහොම හරි මේ අර බැංකුවේ අර මුවා යනවා අන්න හරි අර. යස්. පොඩි ප්‍රතිපාදනයක් වෙන් කරා අපි එපා දඩබඩ දාලා කැමත් වෙලා. මේ කරලා දුන්නා. දැන් මේ ජලකාදී ඌ පැන්නල වෙන්නේ එළියට පැන්නල බා. ඈ? අව ගන්නයි. ඌ පැන්නල වෙන්නේ මේ මම ඔයාලට කෝල් එකක් ගන්නද? ඔව් මම දැක්කලා ඈ? මේක නුති මොකද නෑ වතුර වැඩි වෙනවා. තාම මේ දැන් තමයි දාන්නේ. ආ ඉන්නේ හඳුන්නේ ඈ? මාත් දැකලා නැහැ මේ උතර මොකද දැක්කේ නේද? මුවා නෙවෙයි හඳුන්දිවේ මුවා වගේ තමයි. ඇහෙන්නේ මම පස්සේ කෝල් එකක් ගන්න. මොකක්ද? හඳුන්දිවේ මුවා වගේ තමයි. අම්පා යන්න හඳුන්දිවේ මුවෙක් ඒ පාටමයි. මොනවද? හඳුනේ දු. නෝ දැක්කේ නැහැ. ආදු දැක්කම කොහොමද දු කියා කියන්නේ මුවාම බැන්නේ. ඒ සෙවිලින් එකක් කොයි. නෑ අර පනාගොඩ ඉන්න පට්ටයන් උන් ඉන්න අම්බාට. උන් තමයි ඔය දැන් කැලේ පැනලා ඇත්තේ. වැඩාවට කොට දෙන්න. යා ගහක් කොලක් කවවා ගන්න උරුම එක බැලන්ස් කරගන්න. මේ හරිය තෙල් තියෙනවා. වතියක් විතර එනවා. ඈ? වතියකට කිට්ටුවනේ. මොකද්ද? මුණු පාගේ සෝපාව යනවා. කෑන් තියෙනවා 300ක් 400ක් විතර අපේ එකේ හරියේ. අරගේ. ඔන්න අයිය පහත් වෙන්න. ඒ ඔෆ් කරලා තියෙ. තමයි මෙච්චරලා කරා මේ අලු පත් වෙලා තිබ්බේ. මම ඔෆ් කරලා කියලා නැත්තම් මලගෙඩියක් එන්නේ මේ වදුරට වෙන ගහන්නද මේ. අන්න මේකල්ලා. අර බෝට්. මේ හරි පොවනවා කියලා ඈ මේ පොවන්නේ නෑකෝ. මේකද මේ අඩි 5කට හැද වතුර ඇති මෙතන. නෑ ඒකට තැඩි. ඈ? ඒකට තැඩි. අර ඉතින් මේ වඩ මේ කණුවක් තියෙන බුදු අම්මේ කොහොමද? කණු දෙකක් වැටිලා නේ. ඈ? ටෙලිෆෝන් කණු. ඇයි? දෙකක් පැහැලා. දෙකක් තිබුණා. ආ දාගන්න දැම්ම ඇයි වතුර දැම්මා. දෙකක් පැහැලා.
අනු දෙකක් බිමන් රේනවා. දෙකක් වීම. නේ යන්නේ අර යන්නේ. ලැක්චර් දි කියන්නේ. කණු දෙක වැද්දෙන් නෑ. ලැක්චර් දෙන්නේ නෑ මම ලැක්චර් දි කියන්නේ. ආරේ නෙමෙයි දියේ. Ada nak lihat lah itu. Ada nak. Di sini ada ni mikir gon. Sekarang ni mikir kel. Di sini ada. Oh, hei je kau yang tu. Oh, teman ni. Oh. Nanti